එක්තරා ජනාකීර්ණ නගරයක ඩැනියල් කියලා මිනිසෙක් ජීවත් වුණා. වයස අවුරුදු 35 වියේ පසු ඔහු ඉතාමත් ඉහළ වැටුපක් ලැබෙන විධායක ශ්‍රේණියේ රැකියාවක තමා නිරත වුණේ. ඔහු ඉතාමත් දක්ෂ කඩිසර සේවකයෙක්. ඒ නිසාම නිතරම ප්‍රශංසාවට ලක්වුණු ඔහු රැකියාවේ උසස් වීම් ලබා ගනිමින් ඉහළ වරප්‍රසාද භුක්ති විඳිමින් ජීවත් වුණා. රැකියාවේ උසස් වීම සමගම විශාල වගකීම් කන්දරාවක් ඔහු වෙත පැටවුණා. නිමක් නොවන වැඩ චක්‍රයක පැටලී සිටි ඔහු නිතරම විශාල ආතතියකින් තමා ජීවත් වුණේ. සෑම උදෑසනකම නිවසින් බැහැරවන ඔහු බොහෝ වෙලාවට නිවසට පැමිණෙන්නේ පාන්දර ජාමේ. නැවතත් සුළු නිින්දකින් අනතුරුව රැකියාවට යාමට ඔහුට සිදු වුණා. මේ විදිහට දින, සති, මාස, අවුරුදු වශයෙන් කාලය ගෙවිලා ගියා. දිනක් ඔහුගේ දියණියගේ පාසලේ ඇය සහභාගී වූ ක්‍රීඩා තරගයක් නැරඹීමට යාමට කල්තියා සූදානම් වී සිටියත් රැකියාවේ හදිසි දැනුම් දීමක් නිසා ඔහුට ඒ අවස්ථාව මගහැරී ගියා. ඒ විතරක් නෙමෙයි, පවුලේ සාද විනෝද චාරිකා පමණක් නෙමෙයි, හිතවතුන්ගේ මළ ගෙදරකට යාමට පවා නොහැකි වන තරමට ඔහු කාර්යබහුල වී සිටියා. ඉතින් මාසයේ අවසානයේ ඔහුට ලැබෙන වැටුප විතරයි ඔහුට සතුටු වෙන්න හේතුවකට තිබුණේ. ඔහුට තේරුණා තමාගේ කාලය රැකියාව විසින් වෙළඳාම් කරන බව. ඔහු තවදුරටත් කල්පනා කරේ, මේක මම හිතපු ජීවිතයේද? මේකටද මං අවුරුදු ගාණක් ඉගෙන ගනිමින් අත්දැකීම් ලබා ගනිමින් කැප වුණේ. මේ උගලෙන් මං ගැලවෙන්නේ කොහොමද? මේ විදිහට ඔහු දිගින් දිගටම කල්පනා කිරීමෙන් අනතුරුව ඔහු තීරණය කළා රැකියාවෙන් ඉවත් වෙලා නිදහසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. මේ ගැන හොයනකොට ඔහුට තේරුණේ රැකියාවෙන් ඉවත් වෙන්න නම් මුලින්ම මූල්‍ය නිදහසක් ලබා ගන්න ඕනි කියලා. ඔහු කෙතරම් ඉහළ වැටුපක් ලබා ගත්තත් ඒ දේවල් වියදම් කරා මිසක් ඉතිරි කිරීමට ඔහු ආයෝජනයට ඔහු පෙළඹිලා හිටියේ නැහැ. ඒ වගේම මූල්‍ය නිදහස කරා යන ගමනේ ඔහු මුලින්ම කරේ ඔහුගේ මාසික වියදම තක්සේරු කරන එක. ඊට පස්සේ මාසයේ අනවශ්‍ය වියදම් කපා හරිමින් හදිස්සි අවශ්‍යතා අරමුදලක් ගොඩනගා ගැනීමට ඔහු සමත් වුණා. ඊළඟට ඔහු කළේ ඔහුගේ අනවශ්‍ය දේපල විකුණා දමන එක. එහිදී ඔහු මුලින්ම කළේ 3 දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ පවුලට අවශ්‍ය මට්ටමේ නිවසක් තෝරාගෙන 10 දෙනෙකුට වඩා ජීවත් විය හැකි ඔහුගේ තෙමහල් නිවාසය විකුණා දැමීමයි. මොකද ඔහුගේ නිවසේ දෙවනි මහලට අවුරුදු ගණනාවකින් කිසිම කෙනෙක් ගිහින් තිබුණේ නැහැ. මේ දේවල් කරන අතරතුර personal finance, budgeting, investing and passive income ගැන ඉගෙන ගැනීමට ඔහු යොමු වුණා. අවසානයේ ඔහුගේ අත්දැකීම් සහ දැනුම විකිණීම සඳහා part time උපදේශන ව්‍යාපාරයක් පටන් ගැනීම නිසා ඔහු මෙතෙක් කල ඉගෙනගත් දේවල් අපතේ නොයන ලෙස ආයෝජනය කිරීමට ඔහුට හැකියාව ලැබුණා. නමුත් මේ දක්වාම ඔහු රැකියාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. ඔහුගේ ව්‍යාපාරයේ ලාභ උපයන මට්ටමට රැගෙනීම සඳහා තවත් අවුරුදු කිහිපයක් ගත වුණා. අවසානයේ අවුරුදු 35න් ගත් තීරණය නිසා අවුරුදු 40 වන විට රැකියාවෙන් ඉවත් වෙලා නිදහසේ ජීවත් වීමට ඔහුට හැකියාව ලැබුණා. දැන් ඔහුට තමන්ගේ පවුල සමග ගත කිරීමට කාලය ඕනෑ තරම් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ගිලිහි ගිහින් තිබුණු නෑදෑ සම්බන්ධතා අලුත් වෙලා වගේම අමතක වෙලා තිබුණු විනෝදාංශවල නිරත වීමටද ඔහුට ඕනෑ තරම් කාලය තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹන ඔබත් අනිවාර්යයෙන්ම රැකියාව නිසා මෙවැනි අපහසුතාවයකට ලක් වෙලා ඉන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති සැබෑ ධනය කියන්නේ මුදල් නෙවෙයි, කාලය කියලා. ඒත් කාලය ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් මුදල් ඔබට ගලාගෙන එන විවිධ ආයෝජන අවස්ථා සොයාගෙන ඒවායේ ආයෝජනය කරන්න ඔබට සිද්ධ වෙනවා.